හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද ප්ලේ කරන්න හදන්නේ ක්‍රිකට් ලීග් කියන ක්‍රිකට් මැච් ගේම් එක. ඉතින් මුලින්ම අපි පොඩි මැච් එකක් ගහලා බලමු. ෆස්ට් බෝලින් තමයි හම්බෙලා තියෙන්නේ මට. ඔය ගානෙන් තියලා ෆාස්ට් බෝලර් කෙනෙක්ව දාගමු. අතරගොත් රේටින් තියෙන ගේම් එකක් සුපිරිම ගේම් එකක් ඇත්තටම. කම්මැලි වෙලාවට ඔන්ලයින්, හැබැයි කම්මැලි වෙලාවකට සෙල්ලම් කරන්න පුළුවන් සුපිරිම ගේම් එකක් තමයි. ලකුණු 3ක් ගියා. සුපිරිම වැඩේ කියන්නේ මාලින්ගත් ඉන්නවා මේකේ. ෂීට් අපරාධි කැච් එක. බලමු මේවත් දාලා පොල්ලක් ගලව ගන්න පුළුවන් වේද කියලා. ඒත් නෑ. කැච් එක ළඟින් යන්නේ. ලකුණයි දුන්නේ හොඳ වෙලාවට. හයයිද? නෑ. එහෙම දෙන්න මේ අපිත් හොඳ බෝලර්ස්ලා තමයි. තාම ලකුණු 8යි ගහලා තින්නේ. බලමු. 9.1 degrees. ෂීට් කැච් නෑනේ. ලකුණු කීයද? 3යි 11ක්. ලාස්ට් බෝලේ බලමු. මැච් එක දිනන්න ඕන කොහොම හරි. ඔයාලා පුළුවන් නම් කමෙන්ට් දෙතුන් පාරක් දාන්න. ඒ මොකෝ 10 පාරක් විතර දාන්න ඕනේ. අම්මට සිරි. අයින් වෙලා කෙලින්ම මැච් එකේ සුපිරි යන්නේ. පාර හූ දැක්කනේ. පිදාන බෝල වලට ඇපත් නැහැ. කට්ටියම අයින් වෙනවා බයට. තා මැච් එක ප්ලේ කරලා බලමු. ෆස්ට් බැට් එලකිරි. දැන් දැකලා නැහැනේ 6ක් ගහන්න යන්නේ. දැන් චැලෙන්ජ් එකක් බලමු. කරන්න පුළුවන් වුණොත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බලමු. දැක්කනේ ඊසි නෝ බෝලෙට 6ක්. ඊසි වැඩි මෙව්වා. මොනවාද මේ ක්‍රිකට්ද මේවා? බලමු ඊළඟ බෝලෙත්. දැන් හැබැයි ගැහුවොත් 7ක්ම ගහන්න පුළුවන් ඒ වගේ. අම්මා තව 6ක්. සුපිරි. ලකුණු 13යි බෝලෙයි. බෝලකට 13ක් ගහන්න පුළුවන්ද කාටවත්? බෑනේ. ඌවට තමයි හැකියාව කියන්නේ. හැකියාව. තුන්වෙනි බෝලෙත් බලමු. අපරසි 6ක් වැදුන්නේ නැහැ. ලකුණු කීයක් ඒත් දන්නේ නැහැ. ලකුණු 2ක් නැත්නම් 3ක් විතර 3ක් දුන්නා. ඒ ඩිංගට රන් 3ක් දුවන්න පුළුවන් නම් එක ලකුණයි අඩු 4ටනේ. පාඩුයි. ගේම් එක නම් සුපිරි නිකයින්ලාට සෙල්ලම් කරන්න. තව පාරක් එතෙන්ටම දුවේද ගැහුවේ ආයේ. 4යි සුපිරි. ලකුණු 20යි බෝල 4යි. බෝල 4ට 20ක්. සාමාන්‍යයෙන් බෝල 4ට 24ක් ගන්න බුලා මම 6ක් ගන්න ඉති. බැරි වුණානේ. බෑනේ ගන්න මේ මදුරු එක්ක හැව එකපාරට. මදුරු ගද්දි පුළුවන් ගියාම ඉතින් ක්‍රිකට් ගන්න. ඒකටත් ලකුණු 2යි 22යි. බලමු අන්තිම බෝල්ට නම් 6ක් ගන්න ඕනේ. ගැව්වේ නැත්තම් ටොක්ක්ක් යන ගන්නවා මම. ඇන ගන්න වෙනවනේ. රිදෙනවා ටොක්ක් වන ගන්නත් බෑ දැන්. ලකුණු 2යි. බෝල ලකුණු තව බෝලයක් තියෙනවනේ නෝ බෝලින්. හරි ඕකට ගන්නවා 6ක්. ඕකට ගැව්වේ නැත්තම් ආයි මං channel එකත් නවත්තනවා. බලපියකෝ. ඊසි ෂොට් ඊසි. දැක්කනේ කියලා ගහන්නේ කියලා. මොනවද මේ ගේම්ද? මේ ගයිස් ඉතින් මං අලුතෙන් මේ දැන් නෝමල් වීඩියෝ දාලා තමයි පරණ account එක ගන්න
තාම විදියක් නැහැ FIFA වල. account එක ගත්ත ගමන් සුපිරි giveaways ටිකකුත් දෙනවා. එතකම් මේ පොඩි මේ ගේම් වල පොඩි රිවිව් ටිකක් තමයි අරන් එන්න වෙන්නේ. තව දවස් 4කින් හරියටම සුපිරි account එකක් බස්සලා සුපිරි මැච් එකක් සුපිරි giveaways ටිකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බලමු. දැන් මම බෝලේ ආයි බෝල දෙකක් දැම්මා. අම්මා දෙවෙනි බෝල්ට කීයද? 4ක් ගැහුවා. ලකුණු 6යි. හරිනේ. ඉතින් මේ ඉතුරු බෝල 4ටම ආයෙ 4ක් ගන්න ඕන. එහෙම ගන්න මේ මං ඉද්දි එක 6ක් දෙන්නේ. බලමු මේකත්. එක්කනේ 6යිද? අම්මා නෑ. මං ඉද්දි 6 30ක් ගන්න මේ මට අප්පරසි 4යිනේ. 6 දෙන්නේ නැහැ. 4 දෙනවා පවුනේ 6 දෙන්නේ. නැවතත් පන්දු එල්ල කරනවා. අති විශිෂ්ට ගණේ පාරක් එල්ල කරනවා. ලකෝ කැච්චි කියලා කෝ හිතුවේ අවුට් නැද්ද? ඒත් ලකුණු 2යි. බෝල දෙකකට ලකුණු තියෙනවා 18ක් ගන්න. ලොවෙත් බෑනේ. නෝ බෝලයක් දැම්මොත් ගන්න පුළුවන්. ඒ ගැහුවෙත් නේ. 4යිද? 4යි. 16යි. බෝලෙට ගන්න ඕනේ 14ක්. නෝ බෝලයක් දැම්ම දිනන්න බෑ. බලමු. සුපිරි ගණේ පන්දුවක් එල්ල කරනවානේ. ලකුණු 6ක්ද? ලකුණු 4යි. මැච් එක දිනු ලකුණු 10කින් මැච් එක දිනනවා. ඉතින් ඊසි වැඩි මේ මැච් නම් ඇත්තටම කිව්වොත්. කම්මැලි ඇත්තටම දැන් මේ මැච් ගගා ඉන්න FIFA ගන්න විදියක් හම්බෙන්නේම නැහනේ. තව දවස් 4ක් ඉවසන්න වෙනවා. ඉවසුවාට පස්සේ සුපිරි giveaways ටිකකුත් අරන් එනවා. ඉතින් කොල්ලනේ කෙල්ලනේ අදට ගිහිල්ලා නම් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන්ම channel එක subscribe කරලා තියාන්න. ඕන්නම් friend කෙනෙක් කරගන්න කැමති නම් ID එක පල්ලෙහින් දාලා තියාන්න. ඉතින් ගිහිල්ලා නම් bye bye.